Hi guys. ඉතින් අද මිස්ටර් ඩෙක් එකේ නිකන් normal දවසක්. අද කරන්න යන්නේ අපේ STEM course එකේ පොඩි ළමයින්ට තියෙන STEM course එකේ bridge එකක් තියෙනවා. STEM bridge එකක්. ice cream කොට වලින් හදන එකක් හදන්න තමයි යන්නේ. අද ඒතකොට lab එකේ මේ තියෙන මෙන්න මේ ඔන්න STEM bridge එක. මේ තියෙන්නේ හදපු දැනට හරි මොඩල් දෙක. STEM bridge එක කියන්නේ මේ බර දරා ගන්න පොඩි ළමයින්ට උගන්වන එකක්. කොහොමද බලය ඒ ටික බෙදලා bridge එකේ theory එක උගන්වන්න තමයි මේක හදලා තියෙන්නේ. මේක ඊට පස්සේ ටෙස්ට් කරනවා අපි එක එක බර එල්ලලා සහ මේක උඩින් තියලා. අද lab එකේ ඉන්නවා ප්‍රශාන්ත අයියා ඉන්නවා. අනිත් එක හදන්න බඩු ටිකක් ගෙනල්ලා තියෙන්නේ. හදමු අපි එන. මේක දැන් හදන්නේ අපි YouTube වීඩියෝ එකක් බැලුවට තිබ්බේ නැහැ. මේක දැන් අපිට හදන්න තියෙන්නේ ඊළඟට ඒ කියන්නේ මේ bridge එකට පුළුවන් ඉන්න බර දරා ගන්නනේ. මේක හදලා තියෙන්නේ බර දරා ගන්න පුළුවන් ඉන්න විදිහට. එතකොට තව එක bridge එකක් හදා ගන්න ඕනේ. ඒකෙදි කියන්නේ මේකට බර දරා ගන්න පුළුවන් වුණාට අනිත් bridge එක අපි හදන්න ඕන මොඩල් එක ඒකට බර දරා ගන්න බැරි විදිහට අපිට පොඩි එකනට පෙන්වන්න හදා ගන්න ඕනේ. එක bridge එකකට බර දැම්මහම බර දෙයක් හරි එල්ලුවාට පස්සේ ඒක කැඩිලා යනවා. සහ එතකොට මේ ස්ට්‍රක්චර් එකට මේ රෙක්ටැන්ගල් මේ ට්‍රයැන්ගල් හැඩයකට හැදුවට පස්සේ බර දරා ගන්න පුළුවන් වෙන විදිහට බර දරා ගන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි අපි දැන් හදන්න යන්නේ. බලමු අයිඩියා එකක් හරියටම හදන්න බැලුවේ ස්ක්වයර් ෂේප් එකට තමයි බ්‍රිජ් එක හදන්න බැලුවේ. අපිට එතකොට ඕන වෙනවා මෙන්න මේ පොප්ස් ටික නැත්නම් අයිස්ක්‍රීම් කෝටු. මේ කෝටුවෙන් ගත්ත ඒවා. ඒකයි ග්ලූ ගන්න එකයි ග්ලූ ස්ටිකයි. සින්දුවකුත් අහගෙන වැඩේ කරන්න ගත්තා අපි චරිතගේ ඔය සින්දු. බලමු දැන් මෙතනින් එහාට මම මේක හදන පාට එක තමයි තියෙන්නේ. සෙට්ලයින් ගහපං මල්ලියේ දෝලේ අරන්තාලෙට ගිනිල්ල සින්දුව ආලේ බැඳේ කානෙට ගහපං මල්ලියේ දෝලේ අරන්තාලෙට හරි මේ දැනට මෙන්න මේ වගේ කැලි තුනක් තමයි ඕන වෙන්නේ. දෙකක් ඉවරයි. වෙන එකක් මේ දෙක ඉවරයි. ග්ලූ ස්ටික් ඉවරුණා මේකේ. පියන් ග්ලූ ස්ටික් එකක් වගේ. වැඩි හිතන්න එපා මේ දවස්වල ගිය ඉරිදා තිබ්බ සොකර් බැටල් එක. ඒකේ ප්ලේ ග්‍රවුන්ඩ් එකේ බෝඩ් එක ගලවලා ඒක හදනවා සනුගා කියලා. පියන් ග්ලූ ස්ටික් හොයාගන්න. ග්ලූ ස්ටික් තිබ්බේ මේකද ඕකේ නෙමෙයි. එතන බලන්න ග්ලෝ ස්ටික් කියලා පෙට්ටියක් ගහලා තියෙනවා කියලා. ග්ලෝ ස්ටික් නෑ. මේ ග්ලෝ ස්ටික් දෙකක් හොයාගත්තා. ආපහු තියෙන්නේ වැඩේට බහි.
ආපහු වැඩේ හදමු අපි. හරි දැනට නම් වැඩේ ඉවරයි. ඉතින් එතකොට මේක වෙනස තමයි මේක හදලා තියෙන ස්ක්වයර් විදිහට. ගොඩක් තැන්වල බලා ගන්න පුළුවන් ස්ක්වයර් මත මේ රෙක්ටැන්ගල් ෂේප් එකක් බලා ගන්න පුළුවන්. ස්ක්වයර් ටයිප් එකට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ ට්‍රයැන්ගල් ටයිප් එකට. එතකොට ඔය දෙක තමයි මේකේ වෙනස. එකක් ස්ක්වයර් අනිත් එක ට්‍රයැන්ගල්. අපි නිකන් ටෙස්ටිං පාරක් දාලා බලමු. මේක මේ දැන් හදුවගෙන ටෙස්ට් කරන්න යන්නේ. ඒක ක්ලාස් එක දවසටම ටෙස්ට් කරන්න ඕනේ. දැන් ටෙස්ට් කරොත් අනිවාර්යයෙන් මේකට නැගුත් මේක හයිය නැහැ. මේක මෙහෙම තේරෙන හෙල්ලුවාම කැඩෙන්න ඕනේ මෙන්න තියෙන්නේ කියලා. ඔන්න මෙන්න කැඩෙන්න ඕනේ කියන්නේ මේක කැඩෙන්නේ නැහැ. මොකක් හරි බාරක් උඩට වැටෙන ගමන් මේක කැඩෙන්න තමයි බලන්නේ. මේක නම් පරිදි මේකට බරක් දුන්නොත් කියන්නේ ලොකු බරක් දුන්නොත් මේක දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බර සීමාවක් මේකෙත් බර සීමාවක් තියෙනවා උනට. හිතන්න අයිස්ක්‍රීම් කෝට් වලින් හදපු එකකට මොකක් හරි ලොකු බරක් දුන්නොත් කැඩෙන්න chance එකක් තියෙනවා නේ. අපි නිකන් try එකක් දීලා බලමු. මම පෙන්නන්න කොහොමද නිකන් මේකට නැගලා බලමු. මගේ බර තිබ්බොත් කැඩෙයිද කියලා. ඉතින් බලගත්තා. මොකද තමයි කේස් ගණන් කැඩෙනවා. මේක ඉච්චි කරන්න. බර වැඩි වගේ. මගේ බර වැඩි වගේ මේක. හරි මේ මම දැන් මේ ගොල්ලන්ට පේනවා ඇති මේ උඩින් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් ගෙනල්ලා තියලා තියෙනවා. නූලක් නැහැ කැඩෙන්නේ නැතුව ඒක බර දරාගෙන තියෙනවා. මේ බලන්න. උඩින් තියලා තියෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක උඩ දානවනේ සාමාන්‍යයෙන් මේක පොඩ්ඩක් මලකට කාප එක. වතුර තෙමිනවා හිතන්නේ. මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් බරයිනේ. Kita ada ini tertib banget. Benar tertib banget. Kalian nanti size segini තියෙනවා. අර මං කලින් මෙහෙම තිබ්බම මොකද හිතනවා එතන මේ කොහොමත් මේක හිටිනවනේ දෙපැත්තෙන් බර මේ පැත්තට දෙපැත්තට යද්දි කියලා. ඒක තමයි මං කලින් අර වෙනස් විදිහකට තියලා තිබ්බේ. මෙන්න මේ විදිහට දීලා එතකොට කෙලින්ම මේකේ බර වැටෙන්නේ ඔගේ මැදට ඔය. අර ලයින් කේරිය එකක් තියෙන්නේ. මැද හරියට තමයි එන්නේ. මැද හරියෙන් තමයි එතකොට බර දරාගෙන ඉන්නේ. ඉතින් ඕක තමයි අපිට සෙනසුරාදා අපේ ස්ටෙම් කෝස් එක තියෙද්දි පෙන්වන්න තියෙන්නේ. මෙන්න මේ මොඩියුල් ටික මේ ට්‍රයැන්ගල් මේක මොඩල් එකක් ආපහු රතන තියෙන මොඩල් එක මේ මොඩල් දෙකම එකක් ආපහු මේක තියෙන්නේ මේ කැඩෙන මොඩල් එකක් කරනවා කියන්නේ අර වගේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තිබ්බොත් මේ වගේ එකක් නම් කැඩිලා යනවා. ඒක පෙන්වන්න තමයි මේ දෙක හැදුවේ. ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. අපි බලමු මේකේ ක්ලාස් එක තියෙන දවසට වීඩියෝ එකක් ගේන්න try එකක් දෙන්න. ක්ලාස් එක තියෙන දවසට ළමයි කොහොමද ටෙස්ට් කරන්න කියලා මේක හම්බෙමු.